ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අපි සාමූහිකව තමයි මෙම කටයුත්ත කරේ. තිබෙන මේ බල සම්පන්නභාවය ඒ වගේ දේවල් නිසා හරියටම මේ දේ කෙරෙන්නේ නැති වෙයිද කියන එක අපිට නියාමකයන් විදිහට යම් යම් අඩුපාඩු පෙනුන හින්දා අපි ඒක මැදිහත් වුණා. දැන් අපිට වැඩක් නැහැ මේ ළමයා මොන ආගමේද මොන ජාතියේද ඒ වගේම මේ අපයෝජනය කරායයි චෝදනා ලබන කෙනා කවර මට්ටමේ කෙනෙක්ද කියන එක අපිට අදාළ නැහැ. පාතාලේ ඉන්න ඒගොල්ලන් ඒවමනේ කරන්නේ. හැබැයි මේ ළමා අපයෝජනයේට සැකකරුවන් යයි චෝදනා ලබන අය මේ ඒගොල්ලන් වෙන හොඳ වැඩ ගොඩකුත් කරන ගමන් තමයි සමහර වෙලාවට මේ වගේ දේවල් වලට චෝදනා ලබන්නේ. එතකොට එහෙම හොයන්න අමාරුයි. වගකීමක් තියෙනවා විශේෂයෙන්ම 16ට වඩා අඩු ගැහැණු හෝ පිරිමි ළමයෙක්ගේ කැමැත්තෙන් වුණත් ලිංගික සබඳතා පැවැත්වීම කියන එක රටේ නීතිය අනුව ව්‍යවස්ථාපිත ශ්‍රී දූෂණය හෝ බරපතල ලිංගික අපයෝජන. දැන් ගෙදර ඇතුළෙම ඉඳලා වුණත් මේ ෆෝන් එකකින් ළමයා කොහෙටද යන්නේ මොනවටද ඇබ්බැහි වෙන්නේ මොන වගේ වෙබ්සයිට්ස් වලටද යන්නේ කියන එක බලන්නත් යම්කිසි ආකාරයකින් වගකීමක් තියෙනවා. ඉතින් ළමයාට අපි පාසල් අධ්‍යාපනය තුලින්ම ලබා දෙන්න ඕන යම්කිසි විදියකට Tamanගේ ශරීරය Tamanගේ කියන කාරණය. ඒ වගේම නරක ස්පර්ශය සහ හොඳ ස්පර්ශය අතර වෙනස. දණ්ඩ නීති සංග්‍රහයේ 360 එක ඇයනු කියන වගන්තිය මේකේ කියලා තියෙනවා මුදලට ළමයෙක්ව විකිණීම සහ මිලදී ගැනීම ඔය දෙකම අපරාධ වැරද්දක් විදියට තියෙනවා. අවුරුදු 20ක් දක්වා සිර දඬුවම් බන්ධනාගාර ගත කිරීමෙන් සිර දඬුවම් ලැබිය යුතු වරදක් විදියට මේ වරද තියෙනවා. ඔව් සාමාන්‍යයෙන් අපිට මාසයකට එනවා 600ත් මාසයකට 600ත් 17 අතර පැමිණිලි වෙනවා. අවශ්‍ය නිලධාරීන් නැතුව තමයි වැඩ කරේ. දැන් මේ නව පාලනයෙන් තමයි අපිට 109 දෙනෙක් බඳව ගන්න අවසර ලැබුණේ. ඉතින් ඒවා බඳව ගන්නමින් තියෙනවා. අයිබෝවන් හෙඩ්ලයින් නිවුස් එක්ස්ක්ලූසිව් අපි සූදානම් වන්නේ කාලීන වශයෙන් වැදගත් වන මේක සර්වකාලීන මාතෘකාවක්. කාලින් කාලෙට විවිධාකාරයෙන් අපිට කතා කරන්නට ලැබෙනවා. ඒ කතා කරන්නට ලැබීම වඩාත් වටිනාකම එක්කාසු කරනවා රටක අනාගතය උදෙසා. ඒ නිසාම තමයි අද දවසේදී අපි මේ සාකච්ඡාව සඳහා පහුගිය කාලේ පුරාම වැඩිපුර කතා බහට ලක්වුණු මාතෘකාවක් සම්බන්ධයෙන් සහ තවත් කරුණු ගැන කතා කරන්නට සූදානම් වෙනවා අද දවසේදී හෙඩ්ලයින් නිවුස් එක්ස්ක්ලූසිව් සමග. අද අපි ආරාධනා කරේ දරුවන් පිළිබඳව කතා කරනකොට මෙතුමියගේ නම වර්තමානයේ වෙනකොට මේ කතා කරන මොහොතේදී ඉදිරියේම තියෙනවා සජීවනි අබේකොන් මහත්මිය. එහෙමත් නැත්නම් නීතිඥ සජීවනි අබේකොන් මහත්මියට අපි තමත් ගෞරවයෙන් ආරාධනා කරා හෙඩ්ලයින් නිවුස් එක්ස්ක්ලූසිව් වැඩසටහනට. අයිබෝන් ඔබතුමියට. අයිබෝන් වර්ෂා. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට ඔබතුමිය සහභාගී වුණාට. ඒක අපිට ගෞරවය. පහුගිය කාලේ පුරාම ඊටම ආందోලනාත්මක නඩු කටයුත්තක් නිසා ඔබතුමිය සමාජ මාධ්‍යයේ යම් පිරිසකගේ ඊටමත් ගෞරවයටත් ආදරයටත් පාත්‍ර වුණා. ඒ අතරේ තවත් පිරිසක් ඔබතුමියව දැඩිව විවේචනය කරන්නට අපි දැක්ක සමාජ මාධ්‍ය තෝරාගෙන තිබුණා. මේ සිද්ධිය ගැන අපි හාරවුස්සනව නෙවෙයි. අපි කැමැතියි දැනගන්නට මේ නඩු කටයුත්තක් යන සිදුවීමක් නිසා මේ පිළිබඳව කතා කරන්න අපිට අයිතියක් තියෙනවද කියලා මුලින්ම දැනගන්න කැමැතියි. ඔව් නෑ මෙහෙමයි දැන් නඩු කටයුත්තේ අන්තර්ගතය නම් මම මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම උසාවියට යම්කිසි විදියකට කරුණු දැක්වීමක් කරා. එතනදී කියන්න ඕන අපි මම ඒක තනියම කරපු කර්තව්‍යයක් නෙමෙයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදියට අපි සාමූහිකව තමයි මෙම කටයුත්ත කරේ. විශේෂයෙන්ම අපේ සභාපතිතුමිය හිටපු මහාධිකරණ විනිසුරුතුමියක්. එතුමිය ප්‍රීති නෝකා රණසිංහ මැතිණියගේ උපදේශකත්වයෙන් ඒ වගේම අපේ නියෝජ්‍ය සභාපතිතුමා මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහත්මයා ඒ හැමෝගෙම උපදේශය මත තමයි මම කටයුතු කරේ. අර මම උසාවියට ගිහිල්ලා කරුණු දක්වපු හින්දා මගේ දිහාට වැඩි අවධානයක් යොමු කරාට මේක පිටිපස්සේ අපේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශාල කාර්යභාරයක් කරපු පිරිසක් ඉන්නවා. ඉතින් මෙහෙමයි දැන් අපේ බුදුදහමේ කියලා තියෙන නිවැරදි තැන හිට ගන්න කියලා. ඊට පස්සේ කියලා තියෙනවා අපි මෝහය කියන දෙයට වඩා ප්‍රඥාව කියන දෙයට අපි යම්කිසි ආකාරයකට අවධානය යොමු කරන්න ඕනේ කියලා. ඉතින් අපි නිවැරදි තැන හිටගත්තා අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට. ඉතින් ඒකට ගල් වගේ ගල්ුත් වෙනවා මලුත් වෙනවා. ඉතින් මේ දෙකම අපි පිළිගන්න සූදානම්. නමුත් මේක කිසිම විදිහකට පූජ්‍ය පක්ෂයට හෝ ආගමික ස්ථානයකට හෝ පහර දීම නෙමෙයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ළමයෙකුට වෙලා තියෙන ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීමට තමයි අපි සියලු දෙනාම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට පෙළ ගැහුනේ.
ඔව්. ඔබතුමිය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ විදිහට තමයි වර්තමානයේ කටයුතු කරන්නේ. ඔබතුමිය ඔබතුමියගේ ආයතනය සඳහන් කරපු නිසාම එහි දැක්ම තුල සඳහන් වෙන්නේ ළමුන් සඳහා ළමා හිතකාමී හා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම. මෙහෙවර විදිහට සඳහන් වෙන්නේ ළමුන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් සුරක්ෂිත කිරීම කියලා. මේක මේ වචන වලින් දක්වලා තිබුණාට නීතිඥතුමිය ඊටාත්ම අභියෝගයක් බැරෑරුම් සහගත කටයුත්තක්. බලාගෙන ඉන්න ගැලරියට විවිධාකාරයේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි වැඩේට බහැලා බලන්න ඕනේ ඒක කොයිතරම් අසීරු කටයුත්තක්ද කියලා. එකක් ඇවිල්ලා දේශපාලන අධිකාරිය ඉන්නවා, අනිත් එක ජනතාව බලාගෙන ඉන්නවා. මැද තැනක ඉඳලා වැඩ කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. දැන් ඔබතුමිය අභියෝගයක් නෙමෙයි බාර අරගෙන තියෙන්නේ. අනිත් එක නීතිඥ වෘත්තිය තුළ ඉන්න හැමෝම අභියෝග බාරගන්නේ නැහනේ. අභියෝග බාර ගන්නත් හරි යම්කිසි තියෙන්න ඕන ශක්තියක් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. දැන් මේ ප්‍රශ්නෙත් එක්ක ඔබතුමියගේ ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙනවද මේ කතා කරන මොහොතේදී? එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ වර්ෂා. ලොකු ප්‍රශ්නයක් නැහැ කිව්වේ ප්‍රශ්නයක් තියෙනවද? පොඩි අභියෝග ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ සාමාන්‍යයෙන් අර ඔබම කිව්වා වගේ සමාජයේ යම්කිසි විදිහකට අපි බල සම්පන්න දේවල් කියලා දේවල් ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් හෝ ආගමික වශයෙන් හෝ සංස්කෘතිකමය වශයෙන් හෝ අපේ සමාජයේ තියෙන යම් බල සම්පන්න පුජ්‍යලයන් සහ ආයතන තියෙනවා. ඉතින් ඒවත් එක්ක සමහර වෙලාවට අපි ඒ කියන්නේ අපි ඒක හරියට කෙරිලා නැහැ කියලා හරි අපි නියාමන කටයුත්තක්. ඒ කියන්නේ අපිට ව්‍යවස්ථාපිත වගකීමක් පැවරිලා තියෙනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට. ලංකාවේ සිදුවන ඕනම ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් හරියට නීතිය ක්‍රියාත්මක වෙනවාද කියලා නියාමන කටයුතු සිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි විමර්ශනය හරියට වෙනවද, හරි විදිහට අත්අඩංගුවට ගන්නවද, නිසි පරිදි ක්‍රියා කරනවාද කියන එක ගැන සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා. ඉතින් අපි නියාමකයන් විදිහට යම්කිසි ආකාරයකින් මේක හරියටම කරා කියලා අපි හිතනවා. ඒ කියන්නේ අපිට අර තිබ්බා රාජ්‍ය නිලධාරීන් විදිහට අපිට මේක අර සාමාන්‍යයෙන් කරන්නත් තිබ්බා. හැබැයි අපිට මෙතන යම්කිසි ආකාරයකින් අපිට පෙනුණා ඒ කියන්නේ යම් තිබෙන මේ බල සම්පන්න භාවය ඒ වගේ දේවල් නිසා හරියටම මේ දේ කෙරෙන්නේ නැති වෙයිද කියන එක අපිට නියාමකයන් විදිහට යම් අඩුපාඩු පෙනුන හින්දා අපි ඒක මැදිහත් වුණා. ඉතින් ඒක ගැන යම් අභියෝග තියෙනවා. ඉතින් ඒවට අපි මුහුණ දෙන්න ලෑස්ති. ඔව්. ඊටමත්ම වටිනවා. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ නිවැරදි දේ වෙනුවෙන් හිට ගන්නට. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට ඔබතුමිය ඇතුළු කණ්ඩායම සෝදානම් කියලා කියනවා. ඒක අපිට ඊටමත්ම වටිනා සුබ පණිවිඩයක්. මොකද දරුවන් කියලා කියන්නේ රටේ අනාගතය. ඔබේ දරුවා පමණක් නෙවෙයි මේ හැමෝම අපේ දරුවෝ. ඒක නිසා ඒ දරුවන් ආරක්ෂා කර ගැනීම ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම අභියෝගයක් තියෙනවා මේ කතා කරන මොහොතේදී. අපි කතා කරපු දැරිය සම්බන්ධයෙන් මේ මොහොතේදී දැරිය කාගේ ආරක්ෂාව යටතේ දැරිය රජයේ ආරක්ෂාව යටතේ විශේෂ සුරැකුම් මධ්‍යස්ථානයක සිටිනවා. ඇයගේ ආරක්ෂාව ගැන මේ වන විට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඇය රජයේ ආරක්ෂාව තියෙන යම්කිසි විශේෂ සුරකුම් මධ්‍යස්ථානයක සිටිනවා. ඔව්. ඉදිරියේදී නඩු කටයුත්ත කතා කරන්න සූදානම් මේ මාසේ දිනයක. ඔව් මෙහෙමයි නඩු කටයුත්ත කියන්නේ මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේක මහා අධිකරණයට යන නඩුවක්. ඉතින් මේකේ විමර්ශන සම්පූර්ණයෙන්ම අවසන් වෙලා විමර්ශන ප්‍රගතිය සඳහා තමයි ඉදිරි නඩු දිනේදී කැඳවන්නේ. ඉතින් මේ විමර්ශනය මූලික විමර්ශන අවසන් වුණාම පොලිසිය මගින් සිදු කරන ඊට පස්සේ නීතිපතිවරයා තමයි තීරණය කරන්නේ මේකට අධිචෝදනා දානවද නැද්ද මොන චෝදනා යටතේද මේකට කරුණු ගොනු කරන්නේ කියන එක නීතිපතිවරයාගේ උපදෙස් මත තමයි ඉදිරියේදී සිදුවන්නේ. ඔව්. ඉදිරියේදී අපිට මාධ්‍ය තුලින් ඒ තොරතුරු දැන කියා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි නීතිඥතුමිය මේ සිදුවීමත් එක්ක ආගමික ස්ථානවල මෙවැනි සිදුවීම් පිළිබඳව විවිධාකාරයේ සිද්ධීන් වාර්තා වුණා. මම කැමැතියි දැනගන්නට ඔබතුමී නීතිඥතුමියක් විදිහට ළමයින් පිළිබඳව වැඩි උනන්දුවක් තියෙන ඒ පිළිබඳව කටයුතු කරනවානේ. ඒ පිළිබඳව වාර්තා වෙලා තියෙනවද සිදුවීම් මීට පෙර? ඔව් වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අපි හැම කාලෙකම ඒ කියන්නේ අපිට වැඩක් නැහැ මේ ළමයා මොන ආගමේද මොන ජාතියේද ඒ වගේම මේ අපයෝජනය කරායයි චෝදනා ලබන කෙනා කවර මට්ටමේ කෙනෙක්ද
කියන එක අපිට අදාළ නැහැ. අපි යම්කිසි ආකාරයකින් අපිට පැවරිලා තියෙන වගකීමක් නේ විමර්ශනය හරියට වෙන්නේ නැත්නම් ඒකේ අදාළ කටයුතු හරියට වෙන්නේ නැත්නම් නියාමනය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තියෙන ලොකුම වගකීමක්. තවත් වගකීම් රැසක් තියෙනවා 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතෙන් පැවරූ කාර්යභාරයන් ගොඩක් තියෙනවා. නමුත් නීතිය බලාත්මක කිරීම පැත්තෙන් ගත්තාම තියෙන ප්‍රධානතම කරුණ තමයි නීතිය හරියාකාරව ක්‍රියාත්මක වනවාදයි මොනිටර් කිරීම. එහෙම නැත්නම් අධීක්ෂණය කිරීම. එහෙම නැත්නම් සුපර්වයිස් කිරීම. ඉතින් මේ කාර්යය අපි කරලා මීට කලිනුත්, ඒ කියන්නේ මේවා මීඩියා වලට කියම අපි කරන්නේ නැහැ. සමහර විට අපි ඒ කියන්නේ සමහර දේවල් අපි නිහඬව සිදු කරන දේවල් තමයි වැඩි. මේක අපි මේ නඩුව ගැන නියාමන කටයුතු කරද්දිත් අපිට කාටවත් ඕන වුණේ නැහැ මේක මාධ්‍ය වලට දෙන්න හෝ මාධ්‍ය වලින් මේක සමාජ මාධ්‍ය වලින් විශේෂයෙන්ම එහෙම කතා කරයි කියලා අපි හිතුවේ නැහැ. හැබැයි අපේ කාර්යය අපි කරා. ඉතින් ඒක යම්කිසි විදිහකට සමාජයට ගියා. ඉතින් මීට පෙරත් අපි දැන් ඔය සිද්ධියට හා සමගාමීව අපි ක්‍රිස්තියානි පල්ලියක පූජකතුමෙක්ගෙන් සිදු අපයෝජනයක් ගැනත් විමර්ශන අපි මෙහෙवला ඒ කියන්නේ විමර්ශන නියාමනය කරලා ජායල පොලිසිය මගින් මේ පූජකයාව මේ වන විට අත්අඩංගුවට ගැනීමක් සිදු කරලා තියෙනවා ඒ ළමා අපයෝජනයක් සම්බන්ධයෙන්. ඉතින් එහෙම අපිට සමහර ඒවා තියෙනවා මෙහෙමයි. දැන් මිනිස්සු හිතනවා මේකට ඇයි එහෙනම් ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරේ නැත්තේ කියලා. ඒ සමහර තැන්වලදී වින්දිත පාර්ශවය අපිට සහාය වන්නේ නැත්තම්, එහෙම නැත්නම් වින්දිත පාර්ශවයට සාක්ෂි ලබා දීමට නොහැකියාවක් තියෙනවා නම් අපි හිතමු දැන් ළමෙක් මැරුණා කියලා හදිස්සි අපයෝජනයකින්. එතකොට අර පරිවේශනීය සාක්ෂි සෙසු සාක්ෂි වලින් තමයි මේක ඔප්පු කරන්න ඕනේ. ඉතින් ඒ වගේ යම් බාධා තියෙනවා. ඒ වගේම සමහර වින්දිතයෝ කැමති නැහැ මේවට සාක්ෂි දෙන්න, උසාවියට එන්න, පොලිසියට එන්න. ඒ වගේ දේවල් තියෙන නිසා මග ඇරෙනවා මිසක් අර වින්දිත පාර්ශවය සහයෝගය දෙනවා නම් අපි කොහොම හරි ඉස්සරහට මේ කියන්නේ මේ පැමිණිල්ල ඉස්සරහට අරන් යන්න ඒ අවශ්‍ය නියාමන කටයුතු කරලා හරි ට්‍රැක් එකකට මේ නඩු දාගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ගොඩක් පූජ්‍ය පක්ෂය කියලා කිව්වහම හැම ආගමකම මේ වගේ දේවල් වෙනවා. එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. පහුගිය දිනවලත් අපි දැක්කා එහෙම සිදුවීමක්. ඔබ මේ දැන් සඳහන් කරපු කාරණාව. ඒ වගේම තමයි මීට පෙර ආපස්සට ගිහිල්ලා බැලුවොත් එහෙම ඉතිහාසය තුළ එහෙම සිදුවීම් මාධ්‍ය තුළ පුවත්පත් තුළ වාර්තා කරපු අවස්ථා අපි දැකලා තිබුණා. ඔබතුමිය සඳහන් කරන්නේ අර වින්දිත පාර්ශවය පිළිබඳව ළමා අපයෝජන නඩුවක වින්දිත ළමයින් පිළිබඳව දැන් අපි හිතනවා දැන් මේකට ආවා කිසි ගැටලුවක් නැහැ. අපි ඉතින් සමාජයේ කතා කරනවා ළමයාගේ ඡායාරූපත් අපි ෂෙයා කර ගන්නවා. සමහර කට්ටිය Tamante හිතිච්ච දේවල් කතන්දර විදිහට ගොතලා කියනවා. හැබැයි කිසිම කෙනෙක් හිතන්නේ නැහැ මේ වින්දිත ළමයා මුහුණ දෙන තත්ත්වය මොකද්ද කියලා. මොකද මේ දරුවෙක් වැඩිහිටියෙක් නෙවෙයි. ඒක අභියෝගයක් නේද නීතිඥතුමිය? ඔව් අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 ඇයනු කියලා වගන්තියක් තියෙනවා. මේකේ කියලා තියෙනවා ලිංගික අපරාධ වලට ලක් වෙන කාන්තාවන්ගේ හෝ ළමයින්ගේ නම හෝ වෙනත් අනන්‍යතාවයන් පළ කිරීම තහනම් කියලා. ඒ වගේම ළමා හා යෞවන ආඥා පනතෙත් ඒක ඍජුව හෝ ව්‍යංගාර්ථයෙන්වත් බෑ. ඔව් ඒ කියන්නේ ළමයාගේ අනන්‍යතාවයේ නම හෝ වෙනත් අනන්‍යතාවයන් හෙළි කරන දේවල් ප්‍රකාශ කරන්න මාධ්‍යකින් පළ කරන්න බැහැ කියන එක තමයි නීතිය තියෙන්නේ. අර එතනදී යම්කිසි ආකාරයකින් වින්දිතයාම අවශ්‍යද මේකට කියන එක සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිතයි. මොකද දැන් සමාජයේ අයට පේනවා මේක වැරද්දක් තමයි මේක කියලා. නමුත් වින්දිතයා ඉදිරිපත් වෙන්නේ නැත්නම් සමහර විට මේක මට අපහසුතාවයක් කියලා කියන්න වින්දිතයා ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒකට කොයි ආකාරයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි කියන එක සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට නියමිතයි ඉදිරියේදී. කෙසේ නමුත් දැන් ළමයාගේ උපරිම යහපත, ඒ කියන්නේ best interest of the child කියන එක ජාතික ළමා ආරක්ෂක අධිකාරියට විතරක් ඉෂ්ට කරන්න බෑ. මොකද අපේ සමාජයේ ඉන්න කට්ටිය දැනගන්නට ඕන අවුරුදු 18ට වඩා අඩු අයට ළමයි කියලා කියන්නේ ඒ ළමයි වැඩිහිටියන්ට සාපේක්ෂව ශාරීරිකව හා මානසිකව නොමේරු අය. එතකොට ඒ අයගේ ආරක්ෂාව ගැන වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම 16ට වඩා අඩු ගැහැණු හෝ පිරිමි ළමයෙක්ගේ කැමැත්තෙන් වුණත් ලිංගික සබඳතා පැවැත්වීම කියන එක
රටේ නීතිය අනුව ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය හෝ බරපතල ලිංගික අපයෝජනය. එතකොට ළමයා කැමැත්තෙන් සිදු කරේ කියන එකවත් කිසිම නිදහසට කරුණක් වෙන්නේ නැහැ. ඒකින්ද හැම වැඩිහිටියෙකුටම වගකීමක් තියෙනවා. ගොඩක් වෙලාවට දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නිකුත් එනවා වර්ෂා. දැන් ඔය කුඩු වගේ කියන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත වෙලා ඉන්න අය, පාතාලේ ඉන්න අය, ඒගොල්ලන් ඒවමනේ කරන්නේ. හැබැයි මේ ළමා අපයෝජනයේට සැකකරුවන් යයි චෝදනා ලබන අය මේ ඒගොල්ලන් වෙන හොඳ වැඩ ගොඩකුත් කරන ගමන් තමයි සමහර වෙලාවට මේ වගේ දේවල් වලට චෝදනා ලබන්නේ. එතකොට එහෙම හොයන්න අමාරුයි කවුද මේක කරන්නේ කියලා. සමහර විට ඒ අවස්ථාව ලැබුණාම අර සංගවගෙන ඉන්න යම්කිසි තිරිසන් ගතියක් මතුවෙනවද කියලා හිතෙනවා. ඒ කියන්නේ අපි සමාජයේ මේ වගේ දේවල් වෙලා තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ දන්න අඳුරන අයගෙන් නොදන්න අයගෙන් ළඟම ඉන්න කෙනෙක්ගෙන් තමයි වගේ දන්න අයගෙන් වෙලා තියෙන්නේ 120ක් විතර. 80%ක්ම වෙලා තියෙන්නේ දන්න අයගෙන්. එහෙම නැත්නම් පවුලට උදව් කරන අයගෙන්, ළමයාට යම්කිසි ආකාරයකට අධ්‍යාපනයට උදව් කරන අයගෙන්. ඉතින් මේ හැමෝම දිහා සැකෙන් බලන්නත් බෑ. සමහර අය ඉන්නවා ඊටමත් ජෙනුයින්ලි ළමයින්ට උදව් කරන අය. නමුත් යම්කිසි ආකාරයකින් සමාජයේ වැදගත් යයි පෙනී ඉන්න අයගෙනුත් මේ වගේ ළමා අපයෝජන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හරිම අභියෝගයක්. ඔව්. ඒ අභියෝගය අතරේ මේ සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක අපේ සමාජයේ ඊටාම බිහිසුණු පැතිකඩක් අනාවරණය වුණානේ. ඒ තමයි අම්මලා දරුවෝ කාමතුරයන්ට විකුණන කතාව. මේක ඇවිල්ලා අපි දැකලා තියෙන්නේ සමහර චිත්‍රපටි වලින් නීතිඥතුමිය දැකලා තියෙනවා. මේවා ඇත්තද කියලා අපිට හිතන්න බෑ. අපි අල්ලපු රටේ ඉන්දියාව බැලුවොත් එහෙම නිරතුරුව එවැනි චිත්‍රපට නිර්මාණය වෙන ආකාරය අපි දැකලා තියෙනවා. නමුත් ලංකාව තුළ අපිට මේ කතා බහ ගැන කතා කරනකොට අපිට මේක හිතන්න ටිකක් අමාරුයි. මෙහෙම සිද්ධ වෙනවද කියලා. ඒ වගේම තමයි අපි අහලා තියෙනවා ඉස්සර මේ වැඩවසන් සමාජ ක්‍රමය තුළ මේ වගේ දේවල් බහුලව වෙනවා. හැබැයි ඒ කාලේ ගැටලුවක් නෑ. මොකද සමාජ මාධ්‍ය තිබුණෙත් නෑ. මිනිස්සු ගැන වැඩි හොයන්නෙත් නෑ කියලා අපි හිතින් හදාගෙන තියෙනවා. මේ ඇත්තටම මෙන්න මේ කතාව ගැන ඔබතුමියට අත්දැකීම් තියෙනවද? අපි කැමති දැනගන්න ගැන. නෑ මේක මේ සිද්ධියේදී විතරක් නෙමෙයි සමහර සිද්ධිවලදී මේක වාර්තා වෙලා තියෙනවා. දැන් 2021 ේදීත් අපිට කොවිඩ් කාලේදී ඒ වගේම ආందోලනයට ලක් වූ අවුරුදු 15ක දැරියක් ගිහිල්ලා හෝටල් කාමරයක තියාගෙන ඇයගේම මව සහ සුළු පියා විසින් විවිධ පාර්ශවයන් වලට මුදලට අලෙවි කරපු බවට අපිට පැමිණිලි ලැබිලා ඒ සඳහා දැන් නඩු කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක සමාජ ආර්ථිකමය ප්‍රශ්නත් එක්ක මේවා බැඳිලා තියෙන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් මොන සමාජ ආර්ථික ප්‍රශ්න තිබුණත් ඒක ළමයෙකුට සිදු නොකළ යුතු දෙයක් මවක් විදිහට. නමුත් අවාසනාවකට ඉතින් එවැනි දේවලුත් අපේ සමාජයේ වෙනවා. මොකද ඇතැම් වෙලාවට මේ ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්. සමාජීය වශයෙන් ඔවුන් මේ තැනට තල්ලු වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මත මේ වගේ කටයුතු සිදුවන බව අපිට දැනගන්න ලැබෙනවා මුදල් උපයීමේ ක්‍රියාමාර්ගයක් විදියට. ඉතින් මේක තැනත්තන් වෙළඳාම් කිරීම කියලා අපරාධ වැරද්දක් තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 360 එක ඇයනු කියන වගන්තිය මේකේ කියලා තියෙනවා මුදලට ළමයෙක්ව විකිණීම සහ මිලදී ගැනීම ඔය දෙකම අපරාධ වැරද්දක් විදියට තියෙනවා. අවුරුදු 20ක් දක්වා සිර දඬුවම් බන්ධනාගාර ගත කිරීමෙන් සිර දඬුවම් ලැබිය යුතු වරදක් විදියට මේ වරද තියෙනවා. ඔව්. දැන් මේ වරද මේ ආකාරයට තියෙනකොට ළමයෙක්ට එයාගේ ගෙදර හරි හමන් ආරක්ෂාවක් නැත්නම් ඊළඟට අපිට ප්‍රශ්නයක් එනවා. එහෙනම් ඒ ළමයාව කොහොමද බේරගන්නේ? ඒ ළමයාට කොහෙද ආරක්ෂාව තියෙන්නේ කියලා නීතිඥතුමිය. ඇත්තටම මේකට පිළිතුරක් තියෙනවද ඔබතුමිය ළඟ? මෙහෙමයි දැන් අනාරක්ෂිත දරුවන්ව හඳුනා ගැනීම කියන එක විශාල අභියෝගයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ආර්ථික මට්ටමින් අඩු තත්වයක ඉන්න අය වෙන්න පුළුවන්. සමහරට විදේශගත වූ දෙමව්පියන්ගේ ළමයි වෙන්න පුළුවන්. පවුල් ආරවුල් වලට මැදි වෙලා ඉන්න ළමයින්ගේ මේ ළමයින් වෙන්න පුළුවන්. මේ විදිහට විවිධ හේතු නිසා ළමයින් අනාරක්ෂිත වෙනවා. ඉතින් ළමයාට අපි පාසල් අධ්‍යාපනය තුලින්ම ලබා දෙන්න ඕන යම්කිසි විදිහකට Tamanගේ ශරීරය Tamanගේ කියන කාරණය. ඒ වගේම නරක ස්පර්ශය සහ හොඳ ස්පර්ශය අතර වෙනස. මේ වගේ දෙයක් වෙන්න හදනවා නම් ඔබ විසින් වහාම ප්‍රතික්ෂේප කරන්න, එතන ඉවත් වෙන්න, විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න කියන කාරණය අපි දෙමාපියන් විදිහට කියලා දෙන්න ඕනේ ළමයින්ට. මොකද අපිට පැය 24ම ළමයි පිටිපස්සෙන් ඉන්න බෑ. හැබැයි ගෙදර අනාරක්ෂිත වෙනවා නම් ඒත් අපි කියන්නේ 19 29 වගේ නිදහස් දුරකථන අංක තියෙනවා. පැය 24ම නොමිලේ තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා ළමා ආරක්ෂක නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්තන නිලධාරීන්, ඒ වගේම පොලිසියේ ඉන්නවා ළමා හා කාන්තා කාර්යාංශවල නිලධාරීන්. මේ අයට පැමිණිලි කරන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම ආයතන පද්ධතියක් තිබුණත්
ඇතැම් වෙලාවට මේ වගේ කරුණු සැඟවිලා පසුව හෙළිවන අවස්ථා ලොකු ඛේදවාචකයකින් නිම වෙන අවස්ථාත් අපේ සමාජයේ තියෙනවා. ඔව්. දැන් ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් නැගෙනවා ඒ තමයි දැන් එතකොට මේ වගකීම තියෙන්නේ කාටද කියන ප්‍රශ්නය. දැන් ඔබතුමී සඳහන් කරානේ එතකොට අපිට හිතෙනවා දැන් ග්‍රාම සේවකට එතකොට වගකීමක් නැද්ද? පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට වගකීමක් තියෙනවාද? කාටද එතකොට ඍජුව මේ වගකීම තියෙන්නේ? දැන් ඔබතුමී සඳහන් කරා දරුවාගේ ශරීරයේ දරුවා වගේ. නමුත් අපි ඒක කොතනින්ද දරුවාට ඒත්තු ගන්නන්නට අවශ්‍ය වෙන්නේ? ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවා හැම නිලධාරියෙකුටම වගේම සමස්ත සමාජයේ හැමෝටම මේ ගැන වගකීමක් කොටස් වශයෙන් බෙදලා තියෙනවා වගකීම. ඔව් ඒ කියන්නේ හැමෝටම සමාජයේ කියන්නේ නිලධාරීන්ටත් තියෙනවා වගකීමක් රාජ්‍ය නිලධාරීන්ට ඒ වගේම සමාජයේ අයටත් තියෙනවා. ඉතින් අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විතර ගොඩක් අය තොරතුරු දෙන්න අකමැතිනේ වර්ෂා. ඒක නිසා අපි තීරණය කළා තියෙනවා නිර්නාමික පැමිණිලි පවා අපි ලබා ගන්නවා කියලා. ඒ කියන්නේ 1929ට ඕනනම් තමන්ගේ නම ගම ඒ වගේ දේවල් සාකවලා ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලියුමකින් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි එකම දේ අපි මෙතනදී ඉල්ලීමක් කරන්න ඕනේ දැන් සමහර අය ඉන්නවා මේක අවභාවිත කරන අය. ඒ කියන්නේ අපි හිතමු අල්ලපු ගෙදර කෙනත් එක්ක තරහයි නම් බොරුවට යම් කිසි පරිගැනීමක් කරන්න ඕන නම් ඒ විදියට බොරු පැමිණිලි දාන අයත් ඉන්නවා. අර ගෙදර ළමයට හොඳටම ගහනවා ඒ විදියට කියලා. ඉතින් ඒක නිසා එහෙම කරන්න එපා. මොකද ඇත්ත ප්‍රශ්නයකට දාන්න තියෙන කාලය සහ ශ්‍රමය තමයි එතකොට බොරු ප්‍රශ්නයකට දාන්න. එහෙම නැත්නම් ඔබ මේ වැඩසටහන බලන ඕනම කෙනෙකුට පුළුවන් තමන් ඇත්තටම ළමා අපයෝජනයක් ගැන දන්නවා නම් හැබැයි තමන්ගේ නම හෙළි කරන්න අකමැති වුණත් මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ වගේ සිදුවීමක් වෙනවා කියලා ඔබට නිර්නාමිකව වුණත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා කිරීමේ හැකියාව තියෙනවා. ඔව්. ඒ වගේම තමයි මේ වගකීම කාට තිබුණත් ඒ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැත්නම් ඔහුට හෝ ඇයට එහෙමත් නැත්නම් මේ ආයතනයේට එරෙහිව ගන්න පුළුවන් නීතිමය පියවර අපි කැමතියි දැනගන්න. මෙහෙමයි දැන් ඕනම ආයතනයක තියෙනවනේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මම නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මට උඩින් ඉන්නවා සභාපති නියෝජ්‍ය සභාපති අධ්‍යක්ෂ ජෙනරාල්. ඉතින් හරියට කරන්නේ නැත්නම් ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන්න පුළුවන්. පොලිසියෙත් එහෙමයි. ස්ථානාධිපති ඊට උඩින් කට්ටිය ඉන්නවා. තව ඉතින් මානව හිමිකම් කොමිෂන් සභාව තියෙනවා. ඊටත් පස්සේ පොලිස් කොමිෂන් සභාව තියෙනවා. මේ වගේ ආයතනවලට මේ නිලධාරීන් ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න නිලධාරීන් හරියට මේ කටයුතු කරන්නේ නැත්නම් ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුම් දෙන්න පුළුවන්. ඕනම තැනක යම් නිලධාරියෙක් හරියට මේ දේ කරන්නේ නැත්නම් එයාගේ ඉහළ නිලධාරියාට පැමිණිලි කරන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මානව හිමිකම් කොමිෂන් සභාව හෝ ඒ වගේ තැනකට පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා. අර මං කිව්වා වගේ ඕනම ලංකාවේ පොලිසියකින් ළමා අපයෝජන විමර්ශනයක් හරියට කරන්නේ නැත්නම් හෝ යම්කිසි ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ගැන ඔබට පුළුවන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ පිළිබඳව දැනුම් දීලා මේක නියාමනය කරන්න කියලා ඉල්ලා සිටීමේ අයිතිය ඔබට තියෙනවා. ඔව්. පැය 24 පුරාම ක්‍රියාත්මක වන කෙටි දුරකථන අංකයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 මේක නොමිලේ ඔබට ලබා දෙන අවස්ථාවක්. ඕනම දරුවෙක් සම්බන්ධයෙන් ගැටලුවක් සිද්ධ වුණොත් එහෙම ඔබට මේ 1929ට දුරකථන ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් නොමිලේ. දැන් මේ වගේ අවස්ථාවක තොරතුරු ලැබුණාට පස්සේ ඒ සඳහා ක්‍රියාත්මක වෙනවායි කියලා කියන්නේ අභියෝගයක්නේ. මොකද අපි දන්නවා රාජ්‍ය යාන්ත්‍රණය තුළ දෙපාර්තමේන්තු අධිකාරී මේ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලේ රාජකාරී කරන උදවිය බොහොම සීමිත වශයෙන් ඉන්න වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක දවසකට දුරකථන ඇමතුම් 100ක් ආවොත් එමේ ඒ 100ටම ප්‍රතිචාර දක්වනවාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්නට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට කොච්චර කාල වේලාවක් යනවද මේ දුරකථන ඇමතුමකටම ක්‍රියාත්මක වෙන්නට මොකක්ද ඒ යාන්ත්‍රණය? සාමාන්‍යයෙන් මෙහෙමයි දැන් අපිට එනවා පැමිණිලි ගත්තාම වැඩිපුරම එන්නේ ළමයින් අනාරක්ෂිත වීම. අත්හැර දමා යාම. ළමයින්ව care and protection එක කියන්නේ ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව කිසි පරිදි නොසැපීම. ඉතින් මේවා අපේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හරහා මේ විමර්ශන කටයුතු කරනවා. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන් මගින් මේ වගේම මේක අපරාධයකට සම්බන්ධයි නම් අපි ප්‍රාදේශීය පොලිසිය වලට යොමු කරලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පැමිණිල්ලක් යොමු කරාම ඕනම පොලිසියකට ඔවුන් පැය 48ක් තුල ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුතු බවට වගකීමක් සහ පොලිස්වල චක්‍රලේඛ තිබෙනවා. ඒත් එක්කම ඒ හා සමගාමීව අපේ ළමා ආරක්ෂක නිලධාරීන් සහ මනෝ සමාජීය නිලධාරීනුත් ඒ සම්බන්ධව මැදිහත් සිදු කරනවා. ඔබ කිව්වා වගේ යම්කිසි ධාරිතාවයේ සම්බන්ධව, ඒ කියන්නේ නිලධාරීන් මධිකම ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් අපි කිසිම පැමිණිල්ලකට හිතාමතා අගතියක් කරන්නේ නැහැ. අපිට එන පැමිණිලි වැඩි කම නිසා යම්කිසි අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් අපි හැම විටම උත්සාහ කරනවා
උපරිම ආකාරයෙන් ළමයින්ගේ උපරිම යහපත සඳහා කටයුතු කරනවා. අපි දරුවන්ගේ ආරක්ෂාවට ජාතික ළමාරක්ෂක අධිකාරියේ කාර්යභාරය සහ කොහොමද ඒ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කියලා ඔබතුමියගෙන් ප්‍රශ්න කළේ. දැන් ළමයින්ට එරෙහිව සිද්ධ වෙන අපචාර සංඛ්‍යාව අපි බැලුවොත් මම ඒ ප්‍රශ්නට යන්න කලින් කැමතියි මේ ගෙවුණු මාස 5 තුල 19-29 කෙටි දුරකථන අංකයට කොයිතරම් ප්‍රමාණයක් පැමිණිලි ආවද මේ වගේ? ඔව් සාමාන්‍යයෙන් අපිට මාසයකට එනවා 600ත් මාසයකට. ඔව් මාසයකට 600ත් 17 අතර පැමිණිලි එනවා. මං කිව්වා වගේ අර ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව ළමයින් අනාරක්ෂිත වීම තමයි වැඩිපුරම එන්නේ. ඊළඟට අපිට එන පැමිණිලි වර්ගය තමයි මේ ළමයින්ට සිදුවන ශාරීරික හිංසන. ඒ කියන්නේ ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව දරන දෙමව්පියා හෝ එහෙම නැත්නම් ගුරුවරු විදුහල්පතිවරු එහෙම නැත්නම් ළමා නිවාසයේ ඉන්න පාලක පාලිකාවෝ ඩේ කෙයාර් සෙන්ටර්ස් වල ඉන්න පාලිකාවෝ මේ වගේ ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව දරන අය විසින් ළමයින්ව ශාරීරික හිංසන වලට ලක් කිරීම ගැන තමයි අපිට පැමිණිලි වාර්තා වෙන්නේ. ඊළඟට වාර්තා වෙන පැමිණිලි වර්ගය තමයි ළමයින් පාසල් නොයවීම. ඊටත් පස්සේ තමයි ලිංගික අපයෝජන. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ ඒක අඩුයි කියලා. මොකද ලිංගික අපයෝජන වගේ දේවල් වාර්තා වීමේදී ගොඩක් වෙලාවට සංස්කෘතික සීමාවන් ඇතැම් වෙලාවට තමන්ගේ පවුලේම ඥාතියෙක්ගෙන් නම් මේක උනේ සංගවගෙන ඉන්නවා තමන්ගේ පවුලේ නම්බුව නිසා. සමහර අම්මම කියනවා මේක කියන්න එපා කියලා. පරිවේශකයන් කියනවා සමාජයට හෙළි වෙනවා වගේ 7 ගුණයක් වගේ හෙළි වෙන්නේ නැහැ කියලා. හෙළිවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හෙළි වෙන ප්‍රමාණයට හා සාපේක්ෂව 7 ගුණයක් වගේ සමාජයේ මේ වගේ සිද්ධි තියෙනවායි කියලා සංගවගෙන ඉන්නවා විවිධ හේතු මත. සමහර විට එන්න ලැජ්ජයි, බයයි, විශ්වාසයක් නැහැ වෙන්න පුළුවන්. ඊට පස්සේ යම් කිසි ආකාරයකින් මේක Tamanගේ පවුලට හෝ එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට ලැජ්ජාවක් වෙයි කියලා හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නඩු ප්‍රමාදය කියන එක චුට්ටක් අපේ තියෙනවනේ අපේ සිස්ටම් එකේ. ඒ උසාවි යන්න, පොලිසිය යන්න නඩුව ප්‍රමාද වෙනවට එහෙම කැමති නෑ වෙන්න පුළුවන්. මේ වගේ විවිධ හේතු මත Tamanගේ ස්වයං ඇති කරගත්ත විවිධ හේතු තියෙනවා. එහෙම නැත්නම් පද්ධතියේ තියෙන හේතුත් තියෙනවා. ඒ මත හෙළි නොවන ළමා ප්‍රයෝජන සංඛ්‍යාවකුත් තියෙනවා. ඒක නිසා අපිට සාමාන්‍යයෙන් එන පැමිණිලි වලට වඩා ගොඩක් නොඑන පැමිණිලි සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඊටත් අමතරව දැන් අලුතෙන් එන පැමිණිලි වර්ගයක් තමයි මේ සයිබර් අවකාශය තුල සිදුවන හිංසන. ඉතින් ඒකත් ඇත්තටම අභියෝගයක් වෙලා තියෙනවා. මොන වගේ දේවල් දැන් සයිබර් අවකාශය තුල ගත්තොත් සමාජ මාධ්‍ය විවිධ ප්ලැට්ෆෝම් තියෙනවානේ. ගත්තොත් එහෙම පුංචි දරුවෝ හරියට ඉන්නවා අම්මලා තාත්තලා වුණත් හොයන්නේ. මොකද මේ ජංගම දුරකථනය මාර විදිහට මෙන්න මේ කියන ප්‍රශ්න ටික ඇති කරන්නට වර්තමානයේ තුල පිටිපහලක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒක ඇත්තටම අභියෝගයක් වගේම තමයි ඉදිරියට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා නීතිඥතුමිය. කොයි වගේ ගැටලුද සයිබර් අවකාශය තුල දරුවන් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන්නේ? ඔව් අපිට ගොඩාක් මෙන්න පැමිණිලි තමයි මේ අවුරුදු 14 ඉඳලා 18 වෙනකන් ගැහැණු ළමයි යම්කිසි ආකාරයකින් සම්බන්ධතා පවත්වනවා. ඒ කියන්නේ තමන් ප්‍රේම සම්බන්ධතා පවත්වනවා. එහෙම නැත්නම් දැන මුදල් ලබා ගැනීම එක වගේ දේවල්. ඒ කියන්නේ දැන අඳුර ප්‍රේම සම්බන්ධයක්ම නෙමෙයි සමහර විට යම්කිසි සම්බන්ධතාවයක්. ඊට පස්සේ මේ නිර්වත් ෆොටෝ වගේ දේවල් ඒගොල්ලන් ෂෙයා කරගන්නවා. ඉතින් අපි අහුවාම සමහර වෙලාවට ඇයි මේව කරන්න කියලා ඒගොල්ලන් කියන්නේ මේ අයියා කිව්වා මට ආදරේ නම් මේව එවන්න කියලා. ඉතින් ඒ විදිහට හොමාරු කරගෙන පස්සේ මේවා දැන් අපි හිතමු ගෑනු ළමයාට හිතුණයි කියලා මේ සම්බන්ධතාවය නතර කරන්න ඕනේ කියලා. එතකොට අර පිරිමි ළමයා කියනවා මේවා ලීක් කරනවා, මේවා එළියට දානවා, මාත් එක්කම යාළු වෙලා ඉන්න ඕන. එහෙම නැත්නම් මගේ යාළුවෙක් එක්ක යාළු වෙන්න ඕනේ. මේ වගේ තර්ජනය කරපු බියවැද්දීම් සිද්ධි අපිට එනවා. එහෙම නැත්නම් දැන් ළමයින්වත් ඒ කියන්නේ ළමයින් නින්දිතයන් බවට පත් වෙනවා විතරක් නෙමෙයි ළමා සැකකරුවෝ මේක නිසා බිහි වෙනවා. මොකද ළමයින්ටත් අවුරුදු 12ට වඩා වැඩි අයට රටේ නීතිය බලපවත්වනවා. ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 75 වෙනි වගන්තියේ තියෙන අවුරුදු 12ට වඩා අඩු අයට විතරයි රටේ නීතිය බලපවත්වන්නේ නැත්තේ. 12ට වඩා වැඩි ළමයින්ට රටේ නීතිය බලපවත්වනවා. එතකොට දැන් අපිට පැමිණිලි එනවා මේ අවුරුදු 15 16 පිරිමි ළමයි ගෑනු ළමයින්ගේ නිර්වත් පින්තූර හදලා ඒව ෂෙයා කරනවා. ඒ අය තාක්ෂණයෙන් වගේ. ඉතින් දැන් එක අවුරුදු 15ක පිරිමි ළමයෙකුට විරුද්ධව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 3ක් දාන්න සිදු වුණා. ලිංගික අතවර කිරීම කියන අපරාධ වරද යටතේ. මොකද නඩු 3ක්? ඔව් ඒ කියන්නේ ගෑනු ළමයි 3 දෙනෙක්ගේ නිර්වත් පින්තූර හදලා. එකම පුද්ගලයා. එකම ළමයා ළමා සැකකරුවා. ඉතින් යාව අල්ලලා හිරේ දාන්නේ පරිවාස අධීක්ෂණයකට හෝ එහෙම නැත්තම් යම් කිසි ළමා සැකකරුවන් රඳවා තැබීමේ මධ්‍යස්ථානයකට තමයි දාන්නේ. ඉතින් අර මේ ඩිජිටල් යුගයේ දෙමව්පියන්ට සහ ළමයින්ට තියෙන විශාල අභියෝගයක් තමයි මේ ළමයින් කියන අය ස්ක්‍රීන් ඇඩික්ෂන්. ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා මේ අපිට දැන් 19 29ට කතා කරලා කියනවා
මේ ළමයා ගොඩාක් වෙලාවට මේකට ඇබ්බැහි වෙලා ගේම්ස් වලට ඇබ්බැහි වෙලා. ඉතින් ඔබට අවශ්‍ය නම් සහාය මනෝ සමාජීය සහායත් ලබා ගන්න පුළුවන්. ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙත් ඉන්නවා ළඟම තියෙන මනෝ සමාජීය නිලධාරියෙක්. එහෙම නැත්නම් 1929 නුත් ඔබට ඒ අවශ්‍ය මනෝ සමාජීය සහාය ලබා ගන්න පුළුවන්. ඉතින් හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ. මේ එකපාරටම අර ටැබ්ලට් එකක් ගන්නවා වගේ නෙමෙයි ඇබ්බැහි වීම පටන් ගන්න. මේ පියවරෙන් පියවර ක්‍රමක්‍රමයෙන්. එතකොට දැන් ඩිජිටල් යුගයේ දෙමාපියන්ට තියෙන අභියෝගයක් තමයි මේ තමන් සැලකිලිමත් වෙන්න ඕන. මේ ළමයා පැය දෙකකට වඩා දවසේ මේ ෆෝන් එක කියන එක පාවිච්චි කරනවා නම් මේ ළමයා යන්නේ දැන් ඇබ්බැහි වීමේ දිශාවට. ඒ කියන්නේ ඒකට යම්කිසි උපක්‍රමයක් තමන් විසින්ම සැලසුම් කරගන්න ඕනේ. ළමයාට කියන්න ඕනේ අද දවසේ මෙච්චරයි වාට දෙන්නේ. එහෙම නැත්නම් ඔයා මෙච්චර වෙලාවක් පාවිච්චි කරලා මට ගෙනත් දෙන්න ඕනේ. ඉතින් ළමයි කියන දේ අහන්නේ නැහැ. ඔහොම කිව්වට කරන්න පුළුවන්ද එහෙම කියලා කියනවා. නමුත් මොනවා හරි ක්‍රමයකට එන්න වෙනවා. මොකද ගොඩාක් දෙමව්පියෝ කරන්නේ හොඳටම ඇබ්බැහි වුණාට පස්සේ මේ ෆෝන් එක අයින් කරන්න යනවා. ඒක එතකොට අපහසුයි කරන්නේ. ඔය ඒකවල ළමයා හරි ප්‍රචණ්ඩකාරී වෙනවා. සමහර විට කලකෝලහාර කරනවා. නැත්නම් සියදි විහානි කරගන්න යනවා. ඒකින්ද ඒ තැනට යනකම් ඉන්න එපා. මුල ඉඳලම අර දෙමාපිය භාවය කියන එකේ මේ අලුත්ම වගකීමක් ඒක. දැන් මේ යුගයේ දෙමාපියන්ට කලින් යුගයේ දෙමාපියන්ට තිබ්බේ ළමයා මේ එළියට බැස්සහම කරන දේවල් ගැන හොයන්න විතරයිනේ. දැන් ගෙදර ඇතුළෙම ඉඳලා වුණත් මේ ෆෝන් එකකින් ළමයා කොහෙටද යන්නේ මොනවටද ඇබ්බැහි වෙන්නේ මොන වගේ වෙබ්සයිට්ස් වලටද යන්නේ කියන එක බලන්නත් යම්කිසි ආකාරයකින් වගකීමක් තියෙනවා. ඉතින් ගහලා බැනලා හරියන්නේත් නැහැ. මේක හොඳින්ම කරන්න ඕනේ. මොකද දැන් කාලේ ළමයින්ට එහෙම ඒක අපි නම් ළමා ආරක්ෂක අධිකාරිය විදිහට කොහොමත් පිළිගන්නේ නැහැ ශාරීරික දඬුවම් කිරීම. අනිත් එක දැන් ළමයින් ගොඩක් වෙලාවට එහෙම දඬුවම් දුන්නාම තව මුරණ්ඩු වෙනවා. කීකරු වෙනවා. ඊට පස්සේ කියන දේ අහන්නෙම නැහැ. ඒක නිසා දෙමාපියන් විදිහට යම්කිසි ආකාරයකට ධනාත්මක ශික්ෂණය මේක වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් අපේ National Child Protection Authority කියන වෙබ්සයිට් එකට යන්න. ඒකේ තියෙනවා මේ ශික්ෂා කියලා පොතක්. ඒක ඉතාම සරලව තියෙන්නේ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම තියෙනවා. කොහොමද මේ ළමයි කරන වැරදි තියෙනවනේ ගෙදර වැඩ කරන්න බෑ කියනවා. ඊට පස්සේ ටීවී ඉස්කෝලේ වැඩ කරන්න බෑ කියනවා. ඉස්කෝලේ වැඩ කරන්න බෑ. ඉස්කෝලේ යන්න බෑ කියලා. මේ වගේ දේවල් අහන්න බලින්නේ නැතුව කොහොමද ධනාත්මකව ශික්ෂණය කරන්නේ කියන එක මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඔව්. ඒ වගේම තමයි අපර ඔබතුමී සඳහන් කළ ආකාරයට දරුවන්ගේ ජීවිත පවා අහිමි වන අවස්ථා අපි දැක්ක මේ සමාජ මාධ්‍ය භාවිතය නිසා ඒක භාවිතයටත් වඩා අවභාවිතයක් තිබුණේ. ඒ නිසාම ජීවිත අහිමි වන අවස්ථා අපි දැක්ක. මේ කතා කරන මොහොතේදීත් ඔබේ දරුවා එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියන් විදිහට වැඩිහිටියන් විදිහට ඔබට වගකීමක් තියෙන. ඒ වගකීම කොහොමද ඔබ ඉටු කරන්නේ? අර ඔබතුමී කිව්වා වගේම මේක කරන්න බෑ දරුවා මෙහෙමයි කියලා ඉඳලා අවසාන මොහොතේදී ඔබ මේක පැමිණිල්ලක් විදියට එහෙමත් නැත්නම් වෙනත් දෙයක් සිද්ධ වුණාට පස්සේ ඇවිල්ලා අඬනවට වඩා ඒක මේ මොහොතේදී ක්‍රියාවට නැංගුවොත් මම හිතන්නේ දරුවගේ අනාගතයටත් ඔබටත් ඉතාමත්ම හොඳ පරිසරයක් නිර්මාණය කරගන්නට හැකියාව ලැබෙනවා. දැන් මේ සියලු කාරණාත් එක්ක අපිට ඊළඟට එන ප්‍රශ්නේ තමයි අපි දරුවන්ට මේ දරුවෝ අපයෝජනය වෙන එක වළක්වන්න පුළුවන් කොහොමද? ඒ වගේම තමයි ලිංගික අධ්‍යාපනය පිළිබඳව අපි කතා කරන්නේ විසඳුම විදිහට ලිංගික අධ්‍යාපනය ඇත්තටම ලබා දීම වැදගත්ද? මෙහෙමයි එක එක දරුවාගේ වයසට ගැළපෙන ලිංගිකත්ව අධ්‍යාපනය sexuality education කියන එක අවශ්‍යයි. ඒ කියන්නේ හැම ළමයටම එකම විදිහට මේ දැනුම දීලා හරියන්නේ නැහැ. එක එක විදිහට ළමයාගේ age appropriate sexuality education කියන එක තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අපි පිළිගන්නේ. ඊට අමතරව මේ රටේ මූලික නීතිය කියලා දෙන්න ඕනේ. අර මං කිව්වා වගේ අවුරුදු 12ට වඩා වැඩි ළමයින්ට රටේ නීතිය බලපවත්වන බව ගොඩක් ළමයි දන්නේ නැහැ. එතකොට යම්කිසි දැන් මේ ළඟදි සිද්ධියක් ආවා අවුරුදු 17යි පිරිමි ළමයාට අවුරුදු 15යි ගෑනු ළමයාට මේ දෙන්න ලිංගික සබඳතාවයක් පවත්වලා දැන් අර අවුරුදු 15 ගෑනු ළමයාගේ ගැබිනියක් බවට පත් වෙලා මාස 5යි. එතකොට දැන් අර මේ 17 ළමයා ළමා සැකකරුවෙක් බවට පත් වෙනවා. එතකොට එක ළමයෙක් තවත් ළමයෙකුට ලිංගික අපයෝජනයක් කරොත් 16ට වඩා අඩු ළමයෙකුට 16ත් 18ත් අතර පිරිමි ළමයෙක් මේ වගේ දෙයක් කරොත් ඊට පස්සේ පොරකමක් කරොත් තව කෙනෙකුට පහර දුන්නොත් මේ විදිහේ සයිබර් අවකාශය තුල අනෙක් ළමයින්ව හිරිහැරයට පත් කරන දේවල් කරොත් අනිත් කෙනාගේ ගරුත්වයට සහ පුච්චලිකත්වයට හානි වෙන විදිහට sexual harassment කරොත්
මේව ළමයින්ට නීතිය ක්‍රියාත්මක වෙන බව අපි කියලා දෙන්න ඕනේ. ඒ වගේම ළමයින්ට තියෙන මේ ළමා අයිතිවාසිකම්, මානව හිමිකම්, ළමා ප්‍රයෝජන වලින් වැළකී සිටින්න ක්‍රම මේවා අපි ප්‍රාදේශීය අපේ ඉව ඉන්න ළමා ආරක්ෂක නිලධාරීන්, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන් මගින් සිදු කරනවා. නමුත් දැන් පාසල් අධ්‍යාපනයට ඇතුල් කරනවා කියලා කියන්නේ මේක වෙනම වැඩක්. ඒකට කිසිම ළමයෙකුට මේක මග ඇරෙන්නේ නැහැ. දැන් අර වගේ නිලධාරීන් වගින් කරන්න ගියාම කොහොමත් සමහර ළමයි කට්ටියක් මග ඇරෙනවා. ඊළඟට තමයි මේ හැඟීම් පාලන බුද්ධිය, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. මොකද අපේ තියෙන දැනුම කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. ඒක ඇතුලේ අර හැඟීම් පාලනය කර ගැනීම කියන දෙයට ඒ අපේ අධ්‍යාපනයෙන් ලැබෙන්නේ මේ යම්කිසි පොඩි අනුබලයක්. ඉතින් ඒ වගේ හැඟීම් පාලන බුද්ධිය කියන එකටත් යම්කිසි ආකාරයකින් තනක් දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අපි ඉදිරියේදී යන්න ඕනේ කියන එක තමයි අපි හිතන්නේ. ඔව්. ඒ අතරේ මේ ප්‍රශ්න අපිට මාධ්‍යයකින් අහන්න පුළුවන්ද කියලා ප්‍රශ්නාර්ථයකුත් තියෙනවා නීතිඥතුමිය. මොකද අපි සංස්කෘතිකයකට බද්ධ වෙච්ච රටක් නිසාම තාත්තලාගෙන් අපේක්ෂණ වුණු ගෑනු ළමයි ගැන වාර්තා වෙනවද? ඔව් එහෙම වාර්තා වෙනවා ගොඩක්ම. ඉතින් තාමත් ඇත්තටම ඔය වතු ආශ්‍රිතව වගේ මේවා වැඩි. ඒ කියන්නේ ගොඩක් මේ ඊයේ පෙරේදත් වාර්තා වුණා ළමයව තාත්තා රේප් කරලා ඒ වත්තක ඒ කියන්නේ දමිළ ළමයෙක්. ඉතින් උදේ වෙනකම් මේගොල්ලන් ඊට පස්සේ නිදියක ඉඳලා පොලිසියට යන්න අම්මා එපා කිව්වත් ළමයව දූෂණය කළා තියෙනවා. ඊට පස්සේ උදේ තාත්තා මේගොල්ලන්ට පොලිසියට යන්න දීලත් නැහැ. නමුත් කොහොම හරි ඒගොල්ලොන් ගිහිල්ලා ඒ පැමිණිල්ල ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා පැමිණිලි නැත්තේ නැහැ. හැම තාත්තා කෙනෙක්ම එහෙමයි කියලා අපිට කියන්නත් බෑ. මොකද අම්මලත් නැතුව ඉතාලම හොඳට ගෑනු ළමයි බලා ගන්න තාත්තලා සීයලා බාප්පලා මාමලා ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් අර වගේ සිදුවීමුත් වෙනවා. එහෙම නැහැ කියන්න බෑ. දැන් අපිට අතවාපු දෙයක් තමයි අම්මා උදේම නැගිටලා කිරි අම්මා දාන්නට යනකොට එහෙම ඇවිල්ලා තාත්තා දූෂණය කරපු සිද්ධි මේවා ඉතාලම කලාතුරකින් තමයි වෙන්නේ. නමුත් වෙන්නේම නැහැ කියලා කියන්න බෑ. ඉතින් මම හිතන්නේ අර මේ අවස්ථාව නොදෙන විදිහට වැඩ කටයුතු සිදු කිරීම තමයි සුදුසු වන්නේ. එතකොට මේ අපි දැන් ගැහැණු දරුවන් සම්බන්ධව කතා කරේ පිරිමි දරුවන් සම්බන්ධයෙන් කතා කරනකොට තාත්තලාගෙන් පිරිමි දරුවන්ට මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. පිරිමි දරුවන්ටත් යම්කිසි ආකාරයකින් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ගුරුවරුන් වගේ අය සැකකරුවන් බවට පත් වෙලා තියෙනවා. පවුලේ ඥාතීන් තාත්තලා ඇතුළු පවුලේ ඥාතීන් ඊට පස්සේ පූජ්‍ය භක්ෂී අය මේ විදිහට බරපතල ලිංගික අපයෝජන වලට ළමයින් ලක් කිරීම සම්බන්ධයෙන් ඥාතීන් අසල්වැසියන් සමාජයේ වැදගත් යයි සම්මත අය මේ හැමෝගෙම අපයෝජන සිදුවන බවට වාර්තා වෙනවා. ඉතින් අර ඔබ කිව්වා වගේ මේක හරි පරිස්සමෙන්. මොකද අපේ සමාජය කියන එක දිවෙන්නේ විශ්වාසය මතනේ. ඒකට ඒ විශ්වාසය කියන එක නැති කරගෙන හැමෝම සැක කරන්නත් බෑ. හැබැයි මේ වගේ දේවල් වෙලා තියෙන නිසා යම්කිසි විදිහකට අවධානයකින් ළමයා දිහා, ළමයා ආශ්‍රය කරන අය දිහා, ළමයා ආශ්‍රය උදව් ගන්න වැඩිහිටියන් දිහාත් යම්කිසි විදිහකට අවධානයකින් කටයුතු කරන්න වෙනවා. ඔව්. අපි අවසන් වශයෙන් මම කැමති කෙටි ප්‍රශ්නයක් ඔබතුමීගෙන් දැනගන්න. ඔබතුමීගේ සේවා කාලය කොයිතරම් වෙනවද ළමා ආරක්ෂක අධිකාරිය තුළ? මම 2021 මැයි මාසේ තමයි ආවේ. ඊට කලින් මම නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිර්ධාරණයක් විතර තමයි කටයුතු කරේ. එතනදිත් මම ගොඩක් කාන්තාවන් සහ ළමයින් සඳහා නොමිලේ නීතිඥ සහාය තමයි ලබා දුන්නේ. ඉතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරිය බවට පත් වුණේ 2021 මැයි මාසයේ. ඔව්. වසර 5කට ආසන්න කාලයක් මේ වෙනකොට ඔබතුමිය වැඩ කටයුතු කරනවා. ඒ වසර 5 කාලය තුල ඔබතුමියට සතුටු විය හැකි වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවද මේ කාරණා සම්බන්ධයෙන්? මෙහෙමයි. ඉතින් අපි මම හිතනවා ඒ කියන්නේ මේ මගේ ඉන්ටර්විව් එකටත් ඒ කියන්නේ අපේ මම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ ඇප්ලයි කරනකොට ඒකේ මූලික සුදුසුකම අවුරුදු 12කට වඩා නීතිඥවරියක් විතර කටයුතු කරලා තියෙන්න ඕනේ. ඒ වගේම පශ්චාත් උපාධියක් තියෙන්න ඕනේ. ඉතින් ඔය සුදුසුකම් සපුරපු නීතිඥවරු ගොඩක් ඒ ඉන්ටර්විව් එකට ඇවිල්ලා හිටියා. නමුත් මට කවුද අපේ විනිශ්චය මොනවාද මේ ඉන්ටර්විව් බෝඩ් එකේ අය කිව්වා ගොඩක් ලෝයර්ස්ලා ඇවිල්ලා හිටියා. නමුත් මේ විෂය කෙරෙහි උනන්දුවක් තියෙන බව පෙන්වන සාක්ෂි සහිත එකම නීතිඥවරිය ඔබ කියලා. මොකද මම ඒ වන විටත් ළමයින්ට සහ කාන්තාවන්ට අදාළ නීතිය කියලා පොතක් ලියලා තිබ්බා. ඊට පස්සේ ළමයාට අදාළ නීතිය කියලා පොතක් ලියලා තිබ්බා. මම මේ සම්බන්ධව දේශන ගොඩක් පවත්වලා තිබ්බා. ඊට පස්සේ නීති ආධාර කොමිෂන් සභාවේ ළමයින් සහ කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉඳලා තිබ්බා. ඉතින් ඒ වගේ ඒ විෂයට යම්කිසි ආශාවකුත් තියෙන්න ඕනේ. දැන් ඔබ දන්නවනේ යම්කිසි ආකාරයකට පෞද්ගලිකව නීතිඥවරියක් විදිහට කටයුතු
කරා නම් මූල්‍යමය වාසි වැඩි වෙන්නත් පුළුවන් ඊට වඩා. නමුත් අර ඒ විෂයට තියෙන නැඹුරුතාවය සහ ඒ විෂය කෙරෙහි තියෙන ඇල්ම තමයි අපිව ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් යම් අභියෝග තියෙනවා 2021 ඉඳලා 2024 විතර වෙනකන් අපේ ළමා ආරක්ෂක අධිකාරිය 150ක් අවශ්‍ය නිලධාරීන් නැතුව තමයි වැඩ කරේ. දැන් මේ නව පාලනයෙන් තමයි අපිට 109 දෙනෙක් බඳව ගන්න අවසර ලැබුණේ. ඉතින් ඒවා බඳව ගන්නමින් තියෙනවා. රාජ්‍ය සේවයේ යම් අනම්‍ය දේවලුත් තියෙනවා යම් දේවල් වෙනස් කරන්න ගියාම. ඉතින් නමුත් ඒ සියලු අභියෝග මත අපි ළමයන්ගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කරනවා. මම නැවතත් කියන්න ඕනේ ළමා ආරක්ෂක අධිකාරියට ඔබ පැමිණිලි කරන්න යම් කිසි තැනක යම් ළමා අපයෝජනයක විමර්ශනයක් හරියට වෙන්නේ නැත්නම් ළමයෙකුට යම් අපයෝජනයක් වෙනවා නම් ඒ සඳහා අපි උපරිමව කටයුතු කරනවා. අපි කිසිම පැමිණිල්ලක් හිතාමතා නොකර හරින්නේ නැහැ. හැබැයි අපිට යම්කිසි වැඩ අධික බව නිසා යම් අතපසුබිම් වෙන්න පුළුවන් කියලා අපි පිළිගන්නවා. නමුත් අපිට අපේ අරමුණ තියෙන්නේ සෑම පැමිණිල්ලකටම අපිට හැකි උපරිමයෙන් කටයුතු කරන්න. ඒ ඔස්සේ දරුවන්ට සුරක්ෂිත රටක් නිර්මාණය කරන්නට තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට ඔබතුමිය ඇතුළු කණ්ඩායම වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් නීතිය අපිට හරියට කොටුවක් ඇඳලි වෙරලා නීතිය කරන උදවියම මේක කරන්න ඕනේ කියලා ඔබ ඇඟිල්ල දික් කරන්න එපා. ඔබේ පැත්තට ඇඟිලි 4ක් තියෙනවා සහ ඔබට යම් වගකීමක් තියෙනවා. ඒ වගකීම හරියට තේරුම් අරගන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. මොකද එහෙම වුණොත් තමයි අපිට සුරක්ෂිත රටක් තුළ ආදරණීය දරුවන්ගේ අනාගතය යහපත් කරන්නට හැකියාව ලැබෙන්නේ. අවසන් වශයෙන් ඔබතුමියට මේ වැඩසටහන බලාගෙන ඉන්න අයට යම් පණිවිඩයක් දෙන්නට අවස්ථාව. ඔව් මං හිතනවා මෙහෙමයි දැන් සමාජයේ යම් කිසි දෙයක් වෙනස් කරන්න ගියාම යම් විවිධ ප්‍රශ්න එනවා. ඔබ ගම් මට්ටමින් වෙන්න පුළුවන්, දෙමාපියෙක් විදිහට වෙන්න පුළුවන්. ඔබ දරුවන්ට ඇත්තටම ආදරය කරනවා නම් ඔබේ දරුවාට විතරක් නෙමෙයි රටේ ළමයින්ට, එහෙම රටේ ළමයින්ට යම්කිසි අයුක්තියක් වෙන බව ඔබට පේනවා නම්, එහෙම නැත්නම් ළමා අපයෝජනයක් සිදු වෙනවා. හැබැයි ඔබට මේක වාර්තා කරන්න බයයි නම් වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කරන්න. අපි ඔබගේ අනන්‍යතාවය සුරකිනවා. අපි මේ ප්‍රාදේශීය පොලිසියට අපිටම ඔබ පැමිණිල්ල දෙනවා ඔබගේ අනන්‍යතාවයේ සහිතව. ඒත් අපි ප්‍රාදේශීය පොලිසියට යොමු කරනකොට කවුද මේ තොරතුරු දුන්නේ කියන එක අපි ඔබට මේ කිසිදු ආකාරයකට හෙළි කරන්නේ නැහැ. ඒක නිසා ඔබ සුරක්ෂිතයි. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට දැන් මේකතන තියෙන ප්‍රශ්නය තමයි වර්ෂා කවුරු හරි මේ අපයෝජන සිදු කරලා තියෙන්නේ ඇතැම් වෙලාවට කාගේ හරි අම්මා කෙනෙක්ගේ අනුදැනුම මත. ඔව් අම්මා කෙනෙක්ගේ අනුදැනුම මත. අනිත් එක තමයි දැන් අපේ සමාජයේ කාගේ හරි කාන්තාවකගේ කුසින් බිහි වුණ කෙනෙක් සමහර වෙලාවට කාන්තාවනුත් මේකට අනුබල දීලා දැන් ඒ වගේ චෝදනා තියෙන අතරේ ඉතින් ඒක නිසා මං හිතනවා අන්න ඒ මනුෂ්‍යත්වය කියන දේ අපි හදා ගන්න ඕනේ. විශේෂයෙන්ම වැඩිහිටියන් විදිහට අපි හිතට ගන්න ඕන. ළමයින්ව අපි සමාජයට පේන්න විතරක් නෙමෙයි අපිට අවස්ථාවක් ලැබුණු තැනදී වුණත් අර අපි කියන්නේ රහසිගතව වුණත් මේ වගේ දේවල් නොකර ඉන්න තරම් ශිෂ්ට සම්පන්න බවක් අපේ සමාජයට තියෙනවා. ඔව්. ඒ අතරේ දරුවන් ගැන කතා කරනකොට මේ මෑතක සිද්ධ වෙච්ච සිදුවීමත් එක්ක වැඩිහිටි නිවාසයක ඒ වගේම තමයි අර අපි නොමේරු කලල් තියෙන ඒ වගේම තමයි මානසික මට්ටම එහෙමත් නැත්නම් මානසික ව්‍යාධීන් තියෙන දරුවන් ඉන්නවා ලංකාවේ පුරාම විවිධ ස්ථානවල. ඒ දරුවන් පිළිබඳවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ දරුවන් විදිහටම තමයි බලන්නේ. ඒක නිසා කොටලා අපි පැත්තකට දාලා ඉරක් ඇඳලා මේ දරුවෝ විතරක් නෙවෙයි බලන්නේ මේ දරුවෝ විතරයි අපි බලන්නේ කියලා නෑ. හැමෝම දරුවෝ විදිහට තමයි පිළිගන්නේ. ඔව් ඒ දරුවොත් බලනවා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා වර්ෂා. දැන් අපිට තියෙන ප්‍රධාන අපිට දීලා තියෙන විෂයපතේ 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ ළමයින්ට සිදුවන අපයෝජන ගැන සෙවීම තමයි අපේ මූලික අරමුණ. හැබැයි දැන් මේ විකල්ප රැකවරණය සම්බන්ධයෙන් වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා පරිවාර සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව. ඊළඟට මේ ආබාධිත වගේ අය සම්බන්ධයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව තියෙනවා. ඉතින් ඒ වගේ ආයතන ගණනාවක් තියෙනවා මේ ළමා විෂය සම්බන්ධයෙන්. අපේ මූලික අරමුණ මේක. නමුත් එහෙම වෙන ආයතනයකට යොමු වී යුතු පැමිණිල්ලක් වුණත් අපිට ලැබුණාම අපි ඒ අදාළ නිශ්චිත ආයතනයට ඒක යොමු කරලා අවශ්‍ය කාර්යය වෙනවාද කියලා පසුවිපරමක් සිදු කරනවා.
ඉතාමත්ම වටිනවා. එහෙනම් ඔබේ දුරකථනය තුල සේව් කරලා තියාගන්න වටින දුරකථන අංකයක් තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශනික දුරකථන අංකය 24 පුරාම නොමිලේ ක්‍රියාත්මක වන 19:29. එහෙනම් බොහොමත්ම ස්තුතියි හෙඩ්ලයින් නිවුස් එක්ස්ක්ලූසිව් අද කතාබහට වටිනා කියන මාතෘකාවක් පිළිබඳව අපි බොහෝ කරුණු දැන කියාගත්තා. අද අපි ආරාධනා කරේ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මියට එතුමිය වර්තමානයේ තුල ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ විදිහට වැඩ කටයුතු කරන්න. බොහොම ස්තුතියි ඔබතුමියට. බොහොම ස්තුතියි. අපි තවත් දවසක මුණ ගැහෙනවා හෙඩ්ලයින් නිවුස් එක්ස්ක්ලූසිව් සමග. සුබ දවසක්. හෙඩ්ලයින් නිවුස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. Headline News.lk පළමුවෙන් ඉදිරියේ